ආයුබෝවන් තලව සාදරයෙන් පිළිගන්නවා property selling YouTube channel එකට. අදත් මම ඔයාලට දෙනවා district මට්ටමින් නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන. ඉතින් අද list එක ගැන කියනවා අද list එකේ තියෙනවා නිවාස පමණයි අද list එකේ තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු වෙනදා වගේම අද ගණන් තියෙන district මොනවාද කියලා. පළවෙනිට තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ, දෙවෙනිට තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ, තුන්වෙනිට තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ, හතරවෙනිට තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ, පස්වෙනිට තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කය. මෙන්න මේ දිස්ත්‍රික් පහ තුල තමයි අද ඔයාලට ඉඩම් නිවාස අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයත් මේ දිස්ත්‍රික්කයක් තුල ඉඩමක් නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විදිහට අවසාන තප්පර දක්වා ඉඳලා ඉන්න ඔයගේ ඉඩම නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් නිවාස බලන්න ඔයා තමත් අපේ property selling YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් යට තියෙන subscribe button click කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ තන හැම වීඩියෝක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. කළුතර දිස්ත්‍රික්කයේ අංක 1 අංකවල තියෙනවා ගෝනපොළ නගරයට අසන්නයෙන් මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ 120 ප්‍රධාන පාරට මීටර් 800ක දුරකින් තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා ගෝනපොළ නගරයට තියෙන මිනිත්තු 5ක් වැනි අවම දුරක් ඉතින් සියලුම පාසුවන් ගෝනපොළ නගරයේ තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 8ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර දෙකක් ශාලයක් මුළුතැන්ගයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 25ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. කොළඹ දිස්ත්‍රික්කයේ අංක 2 අංක 2 වල තියෙනවා කොළඹ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් අඩුවට ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ පාදුක්ක අංගම්පිටියේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 12ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර දෙකක් මුළුතැන්ගයක් සහ ටොයිලට් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 12ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් වැඩි විස්තරයක් නම් සඳහන් කරලා නැහැ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන ඒ වගේම වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 3 වල තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තියෙන්නේ ගම්පහ උඩුගම්පල තමයි මේ නිවස පිටලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 12ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර 3ක් ශාලයක් මුළුතැන්ගයක් සහ නාන කාමරයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 30ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 4 වල තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් වටිනා කියන අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ කඩවත මාවරමණ්ඩිය නගරයට ආසන්නයෙන් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා මාකොළ උඩුපිල බස් පාරට තියෙන මීටර් 600ක දුරක්, ඒ වගේම මාවරමණ්ඩිය නගරයට තියෙන කිලෝමීටර් 3ක දුරක්. ඉතින් කඩවත නගරයට විනාඩි 14ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 10ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක්, කෑම කාමරයක්, ශාලයක්, බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. ඉතින් හිටම වටේටම තාප්පයක් ගාලා ගේට්ටුක සවි කරලා තමයි තියෙන්නේ. ඒ වගේම නිරවුල් ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 65ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අංක 5ට වර්ගල් දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ උඩුගම්පල ඇලගහ ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා උඩුගම්පල නගරයට තියෙන කිලෝමීටර් 3.5ක දුරක්, ගම්පහ දිවුලපිටිය මාර්ගයට තියෙන කිලෝමීටර් 1 මීටර් 200ක දුරක්. ඉතින් සියලුම බස් මාර්ගයන්ට මීටර් 50ක් වැනි අවම දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඉතා වටිනා සුපිරි ශක්තිමත් අංග සම්පූර්ණ ගයක් හා ඉඩමක් සොයන ඔබටයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 8.5ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා.
මේ නිවසේ තියෙනවා විශාල නිදන කාමර 3ක්, බාත්රූම් එකක්, නාන කාමරයක්, ශාලයක්, මුළුතැන්ගියක් තියෙනවා. ඒ වගේම තමයි ෆුල් ටයිල් කරලා තමයි මේ නිවස තියෙන්නේ. ඉතින් කාර් 3ක් පමණ පාක් කර හැකි ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි දෙකලා විදුලි පහසුකම් සහ නල ජල පහසුකම් තියෙනවා. තාරයේදු පුළුල් මාර්ග පහසුකම්ත් මේ නිවසට එන්න තියෙනවා. ඉතින් මේ සියලු පහසුකම් එක්ක ඔයාලට මේ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 115ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් හොත්ගම්පා දිස්ත්‍රික්කයෙන් වටිනා කියන නිවසක් මිලදී ගන්න බලාගෙන හිටියනම් ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. මිලකනම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන ඒ වගේම වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. මහනුවර දිස්ත්‍රික්කයේ අංක 6 අංගවල තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් ඉඩමක් සහ නිවසක් ගැන. ඉතින් මේ නිවස පිහිටලා තියෙන්නේ මහනුවර වේරපිටියේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ලස්සන සුන්දර ගම්මානයක් කියලා තමයි සඳහන් කරන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 138ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ ඉඩම තුළ පරණ ගල් ගයක් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. නිවස ඉදිරිපිට සුන්දර වෙල්ලයක් තියෙනවා. නිවසට නකල්ස් කඳු වැටිය හොඳින් දිස්සනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ නිවස ඉදිරිපිට ඇලකුත් ගලා වහිනවා. ඉතින් නිවැරදි සින්නක් කර ඔප්පුත් තියෙනවා. ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 38ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වගේ සුන්දර පරිසරයක නිවසක් මිලදී ගන්න බලාගෙන හිටපු කෙනෙක් නම් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. ඉක්මනින්ම කතා කරන්න යට තියෙන දුරකථන අංකයට මිලකනම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කය අංක 4ව තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානයක් සමග නිවසක් ගැන. ඉතින් මේ නිවස මුදල් හදිස්සියක් මත තමයි ඔයාලට අලෙවි කරන්නේ. මේ නිවස පිහිටලා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය බිසෝ බණ්ඩාර ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ ඉඳලා බිසෝ බණ්ඩාර ප්‍රධාන පාරට තියෙන්නේ මීටර් 500ක දුරක්, පාසලට තියෙන්නේ මීටර් 500ක දුරක්. ඉතින් ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 120ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර 3ක්, ශාලයක්, කෑම කාමරයක්, මුළුතැන්ගියක් සහ පිටතින් බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ඉඩම තුළ පළදරන පොළගස් 20ක් පමණ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 55ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් පරීක්ෂාවෙන් අනතුරු මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙනවා දුරකථන අංකය. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා දිස්ත්‍රික් මට්ටමේ නරඹන්න පුළුවන් ඉඩම් නිවාස 7ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා දරම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස ඔයා හොයන දිස්ත්‍රික්කය පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සල්ට දිගටම බලන්න පුළුවන්. ගැන දෙන subscribe බටන් එක කළා subscribe කරලා තියාගත්තොත් ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මෙතන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි හෙටත් මේ වීඩියෝ එක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.